අයිබෝවන් යාළුවනේ අපි අද මේ ආවා විස්සාවෙලේ ඉඳලා හපුතලේට ඇඩිෂන් බංගලාව බලන්න තමයි ආවේ ඒක විතරක් නෙමෙයි මන්දාරම් නුවර යන්න හිතාගෙන ඉන්නවා ඊට අමතරව ලිප්ටන් සිටි යන්න හිතාගෙන ඉන්නවා ඉතින් මම ඔයාලට පොඩ්ඩක් මේ ගැන කියන්න හිතුවේ ඇඩිෂන් බංගලාව බලන්න නම් කිසි ප්‍රශ්නයක් නැහැ අපේ වාහනවල යන්න පුළුවන් හැබැයි ලිප්ටන් සිටි යනකොට ටිකක් තමන්ගේ වාහනේ යන්න අමාරුයි මොකද පාර ගොඩක් පටුයි. ඉතින් එතනින් තියෙන වාහන ත්‍රිවිල් එහෙම අරගෙන හයර් එකට අරන් යන්න පුළුවන්. අපි නම් ගියේ වෑන් එකක. අපේ වෑන් එකත් ඉතින් අර වාහනයක් එනකොට පොඩ්ඩක් නවත්තන් ඉන්න ඕනේ පාර පටුයි. මං ඉතින් ඕගලන්ට මේ ගැන පොඩ්ඩක් හැඳින්වීමක් කරන්න. හරි ලස්සනයි පරිසරය බලාගෙන යන්. ඉතින් ওই තියෙන පරිසරය තමයි දැන් ඔය අපි වාහනේ යනකොට මේ අපිට ඉතින් ඔය මන්දාරම් නුවරට යනකොට පාර තමයි ඔය තියෙන්නේ. හරිම මීදුම. මං ඇහුවා ගමේ අයගෙන් මේකේ ඇත්තටම කොහොමද මේ හැමදාම මෙහෙමද කියලා. මන්දාරම් නුවර නම් හැමදාම පාර මේ වගේලු. හරිම ලස්සනයි. ඉතින් මීදුම මේගොල්ලන්ට නම් ඉතින් මීදුම අවුලක් නැහැ. අපිට නම් ඉතින් මීදුම උනත් ටිකක් වෙනසක් දැනෙනවනේ. ඉතින් ওই තියෙන පාර පොඩ්ඩක් වෙහි බීදුම වගේ කොහොම හරි මීදුම ගොඩක් තියෙනවා. ඉතින් මේ දැන් ඔයගලන්ට බලන්න පුළුවන් ඔය බලන්න පාරේ දෙපැත්ත ලස්සන ඈ මීදුම නැත්තම් පලාතුරකින් තමයි මීදුම නැතුව තියෙන්නේ ওই පාරේ. තේ වතුම තමයි. හරිම ලස්සනයි තේ වතු. ඉතින් අපි ඒවා බලාගෙන තමයි ඉස්සරහට ගියේ. අපි මේ මන්දාරම් නුවර නම් කෙරෝලටම ගියා. එතනින් එහා පාර මීදුම වැඩි එදා. පේන්නේ අපි ඉතින් වාහනේ හරවගෙන ආපස්සට ආවා. ඉතින් ඔය තියෙන්නේ ඒ යන පාර තමයි ලස්සන්ට ඔය මේ අපි වීඩියෝ කරගත්තේ. ඉතින් ඔයගලන් පොඩ්ඩක් බලන්නකො තව තියෙනවා අපි මේ පාර කොහොමද කියලා. ඔයගලන්ටත් මේක දල අදහසක් ගන්න පුළුවන්. මම සම්පූර්ණ වීඩියෝ එකක් පස්සේ දාන්නම් ඔයගලන්ට මේ ගමන ගැන. දැනට මේ පොඩි වීඩියෝ එකක් දැම්මේ ඔයගලන්ට නිකන් බලා ගන්න. මන්දාරම් නුවර සමහරක් ගියේ නැති අයත් ඇතිනේ. යනකොට පාර මේ වගේ තමයි. ඔය බලන්න මීදුම කොච්චරද කියලා මේ. හොඳටම මීදුම. ලයිට් එක දාගෙන තමයි වාහනේ යන්න ඕනේ යනවනම්. අපි යනකොටත් වැඩිය මේ දෙකට විතර ඇති ඔය මම හිතන්නේ දෙකට වගේ බලන්න දෙකට විතරක් කොහොමද කියලා වැස්සත් නැහැ. එයාට මීදු. ඒකනේ මේ මන්දාරම් නුවර කියලා හැදිලා තියෙන්නේ. ඕම් බලන්න ඔය තියෙන්නේ ඔය ටික ලස්සනයි අර. ගොඩාක් ලස්සනයි. අර බලන්න තේ යාය හරිම ලස්සනයි. ඇත්තටම ඉතින් හොඳ කූල් පරිසරයක් තියෙන්නේ. බලන්න හරිම ලස්සනට තියෙනවා. මම නම් ඇත්තටම ආසයි මේ පරිසරයට. ඒකයි මම ටිකක් මේ වගේ තැන්ම යන්නේ. බලන්න මීදුමත් එනවා යනවා. ඔය තියෙන්නේ යනකොට තියෙන පාරේ දෙපැත්තේ තියෙනවා තමයි. බය වෙන්න දෙයක් නැහැ. මන්දාරම් නුවර වාහන දෙකක් නම් හරව ගන්න පුළුවන්. හැබැයි ඉතින් මීදුම නැති දවසක යනවා නම් තමයි වඩාත් හොඳ. මීදුම තියෙනකොට ඉතින් අර පේන්නේ නැහනේ දෙපැත්තේ හරියට. ගොඩක් දවසට මෙහෙමලු මන්දාරම් නුවර. ඔය දැන් ඊට පස්සේ මන්දාරම් නුවර මම හිතන්නේ දැන් අපි ඔය පෙන්වේ මම පාර මේ අපි ලිප්ටන් සීට් ගිය එක. ඇත්තටම මේ ලිප්ටන් සීට් ගිය එක නම් ඔයගලන්ට කියන්න පාර පටුයි මේ වාහන දෙකක් මාරු වෙන්න බෑ. ඉතින් පුළුවන් නම් ඕගොල්ලෝ වාහනයක් ත්‍රිවිල් එකක් අරගෙන යනවා නම් වඩා හොඳයි. අපි නම් වෑන් එකේ ආවේ. වංගු තියෙනවා. ඈත ඉඳලා වාහනයක් එනවා නම් මේ නතර වෙන්න පුළුවන්. මොකද නතර කරගෙන ඉඳලා යන්න පුළුවන්. ගොඩාක් වාහන තදබදී තියෙන දවසට නම් අමාරුයි. අපි නම් කොහොම හරි ඉතින් වෑන් එකේ අපි පවුල් දෙකක් ආවේ. අපි නම් වෑන් එකේ කොහොම හරි ආවා උඩට. ඉතින් ඔහොම තමයි මම ඔයගලන්ට මෙහෙමයි මේ ගමනේ අපි මේ හොඳ වීඩියෝ එකක් අපි මම තියෙනවා. ඒක සම්පූර්ණ මම ඔයගලන්ට දාන්නම් බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙහි ඉතින් මෙහෙම තිබ්බට ඉතින් අර ළමයි එහෙම මේ ඉස්කෝලේ යන ළමයි පන්ති යන ළමයි ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ පයින්මයි යන්නේ. මොකද බස් මේ පාරේ බස් එකක් කියන්නේ එකක් වගේ තියෙන්නේ. ගොඩක් අය ඉතින් මේ පාරේ ළමයි ඉස්කෝලේ ළමයි එහෙම යනවා. ඉතින් පයින් ටිකක් ඒගොල්ලන්ට හරි දුෂ්කරයි. අපිට නිකන් මේක
අලුත් දෙයක් වගේ වුණාට මේ ඉතින් මේ එහෙම තමයි තියෙන්නේ ඉතින්. ඔව් මේ ඉන්නේ මගේ යාළුවෙක්. එතකොට මේ තියෙන්නේ මේ බලන්න මේ ගස් පරිසර මේ තියෙන්නේ මේ ලිප්ටන් සීට් එක උඩ තියෙන මේ ලිප්ටන් සීට් එක ගාවත් ඉතින් හරිය ලස්සනයි. හැබැයි